ළමයි මේ ළඟදී මම සංග්‍රහවල දැක්කා. හරි විශේෂ කාරණයක් ඒක තමයි මේ සතෙකුට උපමා කරලා කියනවා පිරිමියා සහ කාන්තාව. දැන් ඔයගොල්ලෝ හිතන්නේ පිරිමියා සමාන කරන්නේ නැති කාට කියලා. වාසනා හිතන්නේ මොකද්ද? කාටද සමාන කරන්නේ? කටුස්සට. ඔන්න හැමෝම බලාගන්න. එයාට තියෙන්නේ පිරිමි කටුස්සෙක් වගේ. හොඳ? right. අපේ ඊරානිට පිරිමියා කවුරුත් වගේ තියෙන්නේ. ඈ? බෝරුවෙක් වගේ. ඉතර හොඳ නැහැ නේද? ඔය හැම හිතන්නේ. පිරිමියා. පිරිමි කොටි. පිරිමියා නෙවෙයි කොටියෙක් වගේ. කවුරුද මේ බුලත් සිංහල පුතා? කොහෙන්ද? ඈ? පිරිමි කවුරු වගේද වට පේන්නේ? හරප්පෙටියෙක් වගේ. හරි යාට දෙන්නේ හරප්පෙටා වගේ. හරි වාට මේ කොහොමද උතේ? අයද යාර වෙන්නේම නැහැ පිරිමිද? උතයිදන්නේ ගේම් එක වගේ. ඒතර කාන්තාව ගැන මොකද හිතන්නේ? කාන්තාවත් සමාන කරලා දුන්න සතෙකුට. උතයිදන්නේ කාන්තාව කවුරු වගේද? සමනලෙක් වගේ. අනේ හරි අහිංසක මුවෙක් වගේ. මුවෙක්තියක් වගේ. අන්න බලන්නේ තමන්ගේ පක්ෂයට අදින හැටි නේද? ඔව්. නීරාණි මොකෝ හිතන්නේ? වෙක්කයි. හරි අහිංසකයි. කවුද අපි? ඔයා හිතන්නේ ඈ? නරි ඉතින් ඒකෙන් කාන්තාව නරික් වගේ. කාන්තාව නරි වගේ. ඒ වගේ අතරේ සාධාරණ තමයි නේද? ඔව්. ඔයා හිතන්නේ කාන්තාව කවුරු වගේ? ඈ? එයාට හිතාගන්න. පුතා හිතන්නේ? කාන්තාව සිංහියෝ වගේ මෙයා. මෙයාට හිතෙන්නේ කාන්තාව කියන්නේ සිංහියෝ වගේ. ඒ විතරයි කියලා. ඔව්. ඒ වාසනාගේ වෙන කතාවක් වගේ. පුතායි බුලත් සිංහල. ඉතින් ළමයි තින්නවද නෑ? ඇත්තටම මේකේ ඕනේ තමයි මෙන්න මේව කතාවක්. මට ඒක කියුවාම හිතුවා ඇත්තටම තමයි කියලා. ඒ ලක්ෂණත් එක්ක සමානලා පිරිමියව සමාන කරමින් සීටට. මොකද යාම විදිහට බලන්න සීට කියන්නේ ඈ? සීටයි මොකක්ද සීට ලක්ෂණේ? ඔව්. ලෝකයේ ඉන්න වේගවත් සතා සීට. හැබැයි මීටර් 100යි වේගෙන්නේ. ඒක තමයි අපිට. එහෙම නැත්නම් පිරිමි. ඈ? මේ මුලින් ආවේ ඉතිසිගේ ඊට පස්සේ නීවිලා අන්න හරි. ඒ වගේ ලක්ෂණ තියෙනවා නේද? ඒක කාන්තාව වල ඉතින් මොකද සමාන කරන්නේ කියලා. නෑ. අශ්වයේ. මොකක්ද අශ්වයේ ඉතිසිලන්නේ? ඈ? අශ්වයා හදවත පැලෙනකන් දුවන්නේ කියලා මොනවාද? ඒ කියන්නේ හදවත උකුල වැටෙනකන් අශ්වයා දුවනවා. ඒකට කාන්තාව අශ්වය සමාන කරන්නේ හේතු කීපයක් නිසා. එකක් තමයි දැන් බලන්න අපේ සමාජය අරගෙන නේද? ස්වාමි පුරුෂය හොඳටම දුවනවා. රස්සාවුත් කරන්නේ. ළමයි ඉන්න පරිපෙරවල සමහර අය. නේද? ඒ ළමයි ටික පෝෂණය කරන්නේ කවුද? අම්මා. අම්මා වැටුණු මොකෝ වෙන්නේ? ඒ අශ්වය සමාන නැද්ද? ඈ? සමහර මම දැකලා තියෙන අපේ වන්දි වලට තියෙනවා. මාත්‍යම් නැති වෙලා අවුරුදු 15යි 20යි ඕම් කාලයක් ගිහින්. නමුත් ඒගොල්ලෝ හරි හොඳට තමන්ගේ දරුවා දාගෙන අර අශ්වය වගේ ඊඩනේ දරාගෙන ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒකට ඉතින් මේක සමානකමක් තියෙනව නේද ළමයි? එහෙනම් මම බොරුවක් නෙමෙයි කිව්වේ. ඒකේ පොඩි සමානකමක් තියෙනවා. නමුත් දැන් ඔයගොල්ලන්ගේ අකල් ළමයි පොඩ්ඩක් අවුල් නේද? ඈ? මේ කවුරු හරි කෙනෙක් කොහොමද? මීයන්ගේ කියලා නේ? කවුද ඒක? ඈ? ඔව් කවන්නේ ඒක. නමුත් ඉතින් සාමාන්‍ය කතාව උකයි ළමයි.